මොකද බං පුතේ? තාත්තේ අම්මා ලෙඩ වුණේ කොහමද? මේකනේ මගේ පුතේ. දැන් ගෙදර ගෘහ මූලිකයා කවුද? අම්මනේ. ඒකනේ ප්‍රශ්නේ. මාර වැඩෙන් තාත්තේ. එහෙම කොහමද අම්මා ලෙඩ හැදෙන්නේ? ඈ තාත්තේ මට ඒක තේරුන්නේ නෑනේ. මේකනේ පුතේ. දැන් උඹලට ඒක තේරෙන්නේ නැහැ. දැන් බලපං. ගෙදර වැඩ කවුද කරන්නේ කියලා. දැන් ගෙදර කියන තියෙන දේවල් වලට මේ බඩු මුට්ටු ගේන්නේ ඔක්කොම අම්මනේ. ඒතකොට ගෙදර ගේ හදන වැඩ. ඒ ඔක්කොම කරන්නේ අම්මනේ. එතකොට දැන් මං මොකද? මං නිකන් අම්ම නිකම්ම. ඒතකොට අම්මා තමයි ගෙදර ගෘහ මූලිකයා. ඉතින් තියෙන ලෙඩ ඔක්කොම අම්මට හැදෙන්නේ.